අයිබෝවන් අපි දෙවැනි වීඩියෝ එකට අද සම්බන්ධ වෙන්නේ උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණය විෂය හදාරන ශිෂ්‍යයින්ට තරල පාඩමේ එන සම්පීඩන වාද්‍ය පාවිච්චි කරලා කරන ක්‍රියාකාරකම් කරන්න පෙර අපිට පුළුවන් ඒ ක්‍රියාකාරකම ඔටෝමැටිකලි කොහොමද වෙන්නේ කියලා කලින් වෙනත් software එකක් මාර්ගයෙන් මේක ක්‍රියාත්මක වෙන විදිය සරලව ගොඩනගලා බලන්න. අපි එහෙනම් බලමු අපේ කම්පියුටරේ යොදාගෙන එවැනි ක්‍රියාකාරකම කොහොමද මුලින් කරන්න පෙර සිදු කරන්න කියලා. එන මාත් එක්ක අපි ප්‍රැක්ටිකල් එක කරලා බලමු. මේ තියෙන්නේ සිංගල් ඇක්ෂන් සිලින්ඩරයක්. මේ තියෙන්නේ ඩබල් ඇක්ෂන් සිලින්ඩරයක්. මේ සිලින්ඩරයේ විශේෂත්වය තියෙන්නේ මේන්න මේ පෝට් එකට වාතය කම්ප්‍රෙසර් වාතය දුන්නට පස්සේ කම්ප්‍රෙසර් එක දුන්නට පස්සේ මේ පිස්ටන් එක මෙහි ඉස්සරහට තල්ලු වෙනවා. නැවතත් ඒ වාතය නැති වෙච්ච ගමන් මේකේ තියෙන මේ ස්පීන් එක මගින් පිස්ටන් එක නැවත පෙර පිහිටුමට එනවා. එතකොට අපි ඒකට කියනවා ස්පීන් රිටර්න් වර්ගයේ තනි සිලින්ඩරයක්. සිංගල් ඇක්ෂන් සිලින්ඩර් ස්පීන් රිටර්න්. එතකොට මේ තියෙන්නේ ස්පීන් රිටර්න් වර්ගයේ තනි පහරේ සිලින්ඩරයක්. එතකොට මේකෙදි තියෙන්නේ මේ පිස්ටනේ ඉදිරියට ඇදිලා තියෙන්නේ මේක නැවත පසුපසට ගන්න තමයි මේ පෝට් එකට මෙතෙන්ට සම්පීඩිත වාතය දෙන්න ඕනේ. ඊළඟට මේ තියෙන්නේ ඩබල් ඇක්ෂන් සිලින්ඩරයක්. එතකොට මේකෙදි ඉදිරියට ගෙනියන්න සහ නැවත පසුපසට ගේන්න පෙර පිහිටුමට ගේන්න මෙන්න මේ පෝට් දෙකටම ඉදිරියට ගෙනියන්න මේ පෝට් එකට නැවත පෙර පිහිටුමට ගේන්න මේ පෝට් එකටත් කම්ප්‍රෙසර් එක දෙන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ අපේ මේ සිස්ටම් යුනිට් එක. එහෙම නැත්නම් අපි කියනවා අපි සාමාන්‍ය වෙද පොලේ ගන්න තියෙන කම්ප්‍රෙසර් තියෙන ටැංකියත් එක්ක තියෙන කම්ප්‍රෙසර් යුනිට් එක තමයි මේ තියෙන්නේ. ඒකේ තියෙන උපාංග ප්‍රෙෂර් ගේජ් එක, ෆ්ලෝ කන්ට්‍රෝල් වැල්ව් එක, ස්ටෝරේජ් ටැංකිය අදාළ යුනිට් එක තමයි මේ තියෙන්නේ. ඊට අමතරව අපිට තව සිස්ටම් එකට අවශ්‍ය නම් ප්‍රෙෂර් ගේජ් එකත් එක්ක ෆ්ලෝ කන්ට්‍රෝල් වැල්ව් එකක් යොදා ගන්න පුළුවන්. මෙන්න මේ සංකේතයෙන් පෙන්නන්නේ කම්ප්‍රෙසරේ. සාමාන්‍යයෙන් විභාගෙදී ප්‍රශ්න අහනවා තරල පාඩමේදී සම්පීඩිත වාතය සහ හයිඩ්‍රොලික් ද්‍රව සම්ප්‍රේෂණ පද්ධතියක තියෙන සිම්බල් එක කම්ප්‍රෙසරේ සිම්බල් එක කොහොමද කියලා. එතකොට මෙතෙක් දැන් වසර කිහිපයකදීම මේ ප්‍රශ්න අහලා තියෙනවා. එතකොට මෙන්න මේ තියෙන්නේ සම්පීඩිත වාතය. එතකොට මේකෙදි අපි මේ පිළිතුර බලාපොරොත්තු වෙන්නේ මේ ත්‍රිකෝණය ඇතුලේ සුදු පාට තියෙන ත්‍රිකෝණයක්. එහෙම නැත්නම් කිසිම පාටක් නැති හිස් ත්‍රිකෝණයක් තියෙන මේ සිම්බල් එක තමයි සම්පීඩිත වාතය තියෙන සිම්බල් එකක් විතර මේ කියන්නේ පද්ධතියක් විතර අපි සලකන්නේ. මේ ත්‍රිකෝණය තද කළු පාටින් වර්ණමත් කරලා තියෙනවා නම් අපි ඒකට කියනවා සම්පීඩිත තරලය පාවිච්චි කරලා කරන පද්ධතියක් කියලා. එතකොට මෙන්න මේ තියෙන්නේ විවිධ අවස්ථානුකූලව පාවිච්චි කරන හෑන්ඩ් ඔපරේෂන් එහෙම නැත්නම් මැෂිනරි පාවිච්චි කරන විදිහට කරලා ක්‍රියාත්මක වෙන දිශාපාන්ත කපාට. මේක 2 to 2 way මාර්ග දෙකක් තියෙන වේ පෝට් දෙකක් තියෙන මාර්ග දෙකක් තියෙන දිශාපාන්ත කපාට. මේ වැල් එක මාර්ග 3ක් තියෙන දෙපසටම වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ 2 way වැල් එකක්. මේකත් 2 way වැල් එකක්. හැබැයි මේකේ පෝට් 4ක් එහෙම නැත්නම් මාර්ග 4ක් තියෙනවා. මේ තියෙන්නේ මාර්ග 5ක් තියෙන 2 way වැල් එකක්. හැබැයි මේකේ විශේෂත්වය තියෙන්නේ මෙන්න මෙතන
මේක පාවිච්චි කරන්නේ නියුමැටික්. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝ නියුමැටික්. මගින් මේ වෑල් එක ක්‍රියාත්මක වෙන විදිහට තමයි මේ වෑල් එක හැදෙන්නේ. මේවා මැකනිකලි ඔපරේෂන්. එහෙම නැත්නම් මොකක් හරි අපි ඒවට කියනවා ලීවර විදිහට වැඩ කරන වෑල් එකක්. ඉතින් මේ වෑල් පාවිච්චි කරලා අපිට පුළුවන් පරිපථයක් ගොඩනගන්න. ඒ කියන්නේ අපිට මොකක් හරි සර්කිට් එකක් ඩිසයින් කරන්න කලින් මේ වගේ software එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් ඒ පරිපථය නිවැරදිද කියලා බලාගන්න. අපි එහෙනම් බලමු මේ උපාංග පාවිච්චි කරලා සර්කිට් එකක් ගොඩනගන්න. right. දැන් මේ තියෙන්නේ අපි මේ වගේ හදපු සර්කිට් එකක්. එතකොට මේ සර්කිට් එකේ මම යොදාගෙන තියෙනවා මේ සිංගල් ඇක්ෂන් සිලින්ඩර් දෙකක්. ඊට පස්සේ සිංගල් ඇක්ෂන් සිලින්ඩර් දෙකට ෆ්ලෝ කන්ට්‍රෝල් වෑල් දෙකක් දාලා තියෙනවා. ඒ කියන්නේ මේ සිලින්ඩරේට යන ෆ්ලෝ එක කන්ට්‍රෝල් කරන්න වෑල් දෙකක් දාලා තියෙනවා. ඉතින් මේ දෙකම වැඩ කරන්නේ එකම 3 way වෑල් එකකින්. ඊට පස්සේ සිස්ටම් යුනිට් එක තියෙනවා. අපි බලමු ඒක වැඩ කරන්නේ කොහොමද කියලා. ඊළඟට මේ අනිත් සර්කිට් එක තියෙන්නේ ඩබල් ඇක්ෂන් සිලින්ඩරයක් යොදාගෙන ඒකටත් ෆ්ලෝ කන්ට්‍රෝල් වෑල් දෙකක් යොදලා තියෙනවා. නියුමැටික් ඔපරේෂන් එකෙන් ක්‍රියාත්මක වෙන 5 to 3 way වෑල් එකක් තියෙනවා. ඒ වෑල් එකෙන් තමයි මේ ඩබල් ඇක්ෂන් සිලින්ඩරේ ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ මේ ඩබල් ඇක්ෂන් සිලින්ඩරේ ක්‍රියාත්මක කරන්න අපි පාවිච්චි කරනවා ස්පීන් රිටර්න් කියන hand operation 2 to 2 way වෑල් දෙකක්. මේ වගේ ප්‍රශ්නයක් 2025 අවුරුද්දේ අහලා තිබුණා. උගක් ළමයි බොහොම අපරිස්සාකාරී විදිහට තමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු දීලා තින්නේ. අපි බලමු මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. අපි පළවෙනි පියවරේදී මේ දැන් සිස්ටම් යුනිට් එකෙන් එයා කම්ප්‍රෙස් එයා එක මේ වෑල් තුනටම ඇවිල්ලා තියෙනවා. ඔන්න අපි ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කරාට පස්සේ ස්පීන් රිටර්න් තියෙන හින්දා මේ එක වර්ගයක් අපි මේක ඔබනකොට මේ කම්ප්‍රෙස් එක මේ 1 සහ 2 පෝට් එක ඔස්සේ මේ 5 to 3 way වෑල් එකේ මේ වම් පැත්තට එනවා. ඒත් ආවම එයා එක මෙතන පළවෙනි පෝට් එක සහ හතරවෙනි පෝට් එක ඔස්සේ මේ ෆ්ලෝ කන්ට්‍රෝල් වෑල් එක හරහා ගිහිල්ලා දිත්ත ක්‍රියාකාරී සිලින්ඩරයට ලැබෙනවා. එතකොට ඒ කම්ප්‍රෙසර් එක ලැබුණාන් පස්සේ මේ ෆ්ලෝ කන්ට්‍රෝල් වෑල් එකේ ක්‍රියාකාරීත්වය නිසා 125ක වේගකින් තමයි මේ පිස්ටන් එක ඉදිරියට ගමන් කරනවා. දෙවැනි අවස්ථාවේ අපි දෙවැනි ස්විච් එක ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කරනකොට මෙන්න මේ මාර්ගය ඔස්සේ කම්ප්‍රෙසර් එක යනවා. ගිහිල්ලා මෙතනින් ක්‍රියාත්මක වෙච්ච ගමන් නැවත වාතය ලැබෙනවා පිස්ටනේ මේ ඉදිරිපස පෝට් එකට. එතකොට එතෙන්ට ලැබුණාන් පස්සේ කම්ප්‍රෙසර් එක මේ ඉදිරියට තල්ලු වෙලා තිබ්බ පිස්ටනය නැවත පිටුපසට තල්ලු වෙනවා. ඒතකොට ඔන්න ඔය විදිහට තමයි මෙහි ක්‍රියාකාරීත්වය තියෙන්නේ. ඒකන මේ ප්‍රශ්නේ මේ විදිහටම අහලා තිබුණා 2025 අවුරුද්දේ. අපි ඊළඟට බලමු සිංගල් ඇක්ෂන් සිලින්ඩරයක් කොහොමද වැඩ කරන්නේ කියලා. අර කලින් කිව්වා වගේම සිංගල් ඇක්ෂන් සිලින්ඩරේ මේ විදිහටම කම්ප්‍රෙසර් එක ගිහිල්ලා මේ පිස්ටන් එක දැන් මේ පිස්ටනය පිටිපසට තල්ලු වුණා. මේ පිස්ටනය ඉදිරිපසට තල්ලු වුණා. නැවත මේ ලීවරය ක්‍රියාත්මක කර ගමන් මේ පිස්ටන් දෙකටම ලැබිලා තිබ්බ කම්ප්‍රෙසර් එක නැවත ඒ මාර්ගය ඔස්සේම ඇවිල්ලා මේ 2 සහ 3 පෝට් එක හරහා එළියට යනවා. එතකොට ඒ එළියට යන්න ඒකට බලය ලැබෙන්නේ මෙන්න මේ ස්පීන් දෙක මගින්. ස්පීන් දෙක මගින් නැවත මේ පිස්ටන් එක තිබුණු පෙර පිහිටුමටම යොමු කරන්න එයා උත්සාහ කරනවා.
මේ විදිහට අපි පැක්ටිරියල් එකක් කරන්න කලින් මේ වගේ software මේ වගේ විවිධ software තියෙනවා. මේ Festo සමාගම විසින් නිකුත් කරපු software එකක්. මේ වගේ software පාවිච්චි කරලා අපිට පුළුවන් කර්මාන්තශාලාවක මේ වගේ pneumatic හෝ hydraulic design එකක් කරන්න කලින් ඒක මේ වගේ software එකක් පාවිච්චි කරලා ක්‍රියාත්මක වෙන විදිය බලලා ඒකේ අඩුපාඩු හරි ගස්සලම machinery එකක් මොකක් හරි එකක් design කරනවා නම් ඒ part එකට යන්න. බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියා.